හරි ඔයාලා thumbnail එකේ දැක්කා වගේම කොහොමද මේ AI tools use කරන්නේ අපේ studies වලට කියලා අපි අද බලමු. මේක ගොඩක් biology වලට තමයි උදව් වෙන්නේ. chemistry වලටත් ගන්න පුළුවන්, අනිත් දේවල් වලටත් ගන්න පුළුවන්, බාහිර වැඩ වලට. ඉස්සෙල්ලා බලමු එහෙනම්. ඕගොල්ලන්ගේ මෙහෙම 3D model එකක් එකපාර pop up වෙන්නේ නැහැ. මම මේ පොඩි shortcut එකක් දාගෙන ඉන්න තමයි මගේ මෙහෙම යන්නේ. අපි බලමු. මම උදාහරණයක් විදියට digestive system එක ඕගොල්ලන්ට ඉස්සෙල්ලා මෙන්න ඉන්න. පොඩ වහිනවා ගණන් ගන්න එපා මේ කැල් රෙකෝඩ් කරද්දී. ඔයාලට මේක ෆුල් ස්ක්‍රීන් එකකට දාගෙන යූස් කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ. ඊළඟ පෙන්නන පොඩ්ඩක් වටේ. ඔයාලා කැමති විදියකට හරවලා කරලා ඕන දෙයක් කරන්න පුළුවන් ඉතින්. ඒ ටයිම් ලිමිට් එකක් මොකුත් නැහැ. ඉතින් මහා ප්‍රාචීරය තියෙනවා මොනවද? අන්න ස්රෝතය මෙයා තියෙනවා, හදවත තියෙනවා, පෙනහැලි තියෙනවා. බය වෙන්නේ නෙන්න මම දන්නවා. මම හිතන්නේ හැමෝම වගේ දන්නවා ඒ ටික නම්. පොළෙල්ලලා තියෙන දෙනේ. හිතාව එකක් බලමු. මෙතන මේ biology 7 කියන එක ටච් කරලා යන්න. සොරි ක්ලික් කරලා යන්න. අන්න අතර animal cell, plant cell තියෙනවා. red blood cells, සුදු රුධිර අණු, හදවත කැපුවාම තියෙන විදිය. මට හොඳ හදවතක් හම්බුණා. හොඳ හදවතක් කිව්වේ ලස්සන 3D model එකක් හම්බුණා. යූස් කරගෙන මේ මම ළඟදී යූස් කරුවා. මේක තමයි ඒක. අපි පොඩ්ඩක් ඒක බලමු. ඒකේ වැඩේ කියන්නේ ඒක එලයි. ඒක වැඩ කරනවා. ඔයාලට මේ අතර සර්ච් එකකින් biology කියලා සර්ච් කරලා ගන්න පුළුවන් මේ. එතකොට ගොඩක් ඒවා වෙනවා මට මේ මෙතන මේ මගේ ෂෝට් කට් එකෙන් අපිට විතරයි මම ඔයාලට පෙන්නන්නේ. මම ඔයාලට පස්සේ සර්ච් කරලා පෙන්නන්නම්. ආයි කෙමිස්ට්‍රි වලට අදාර atom structures වෙනවා. වෙන්න හදවත. නිකන් ඕවිව් එකක් බලමු. මම උතන අමතක වෙලා වැඩි zoom කරගෙන යනවා අස්සරම. ඒක sorry. හරි. මේ තියෙන 3 තුනක පාටේ, මේ තියෙන D තුනක පාටේ, තව පාට දෙකක් තියෙනවා. ඒවා මම ඔක්කොම කියන්නේ නැහැ මෙතන. මම නිකන් කියන් යන්න. අතර මහා ශිරාව, උත්තර මහා ශිරාව, සංස්ථානික මහා ධමනිය, උප්පුෂීය ධමනිය, උප්පුෂීය ශිරාව වල එන තැන කියන වම් කෝෂිකාව නෙමෙයි වම් කර්ණිකාව. කොහොම තියෙනවා. දැන් අපි තව ටිකක් බලමු. ඒක කොයි වගේද කියලා. පල්ලෙහාට ඇද්දී ගර්ථ බයෝ කරන්නේ නම් දන්නවා ගර්ථ කියන මොනවද කියලා. පෙනහැලි වල තියෙන්නේ. පෙනහැලි වල බෙදිලි ගිහින් අන්තිමට ඉවර වෙන්නේ ඔය. අපි ඒකෙත් පොඩ්ඩක් ලුක් එක බලමුනේ. මොකක්ද මා ලස්සන මොකක්ද යූස් කරලා තියෙනවා. මේකේ නම්බර්ස් පවා තියෙනවා කියන්නේ හදපු විදියෙන් බලන්න පුළුවන්. හදපු විදිය කියන්නේ හදපු විදිය ඔරිජින් එක නෑ. එයා නම්බර්ස් දාලා යූස් කරලා දෙන විදියම ඉන්න බලමු. ඔයාලට පෙන්නන්න බලමු තමයි. ඔය පේනවා ලාවට. හරි. ඊට පස්සේ මොනවද? කම්යුනිකේෂන් නාලිකා තියෙනවා.
ආයේ තියෙනවා අපිට එනවා දැන් සර්ච් කරලා වෙන්නන්න. එතකොට ගොඩක් දේවල් ගන්න පුළුවන් අර මගේ මොකද්ද මට ආවට වඩා දැක්කනේ උතන ওই ශෛලයේ අභ්‍යන්තර ව්‍යුහය තියෙනවා. ඒක ප්ලාන්ට් සෙල් එකක්. පම්පතේ ඇනිමල් සෙල් එකක්. ඔය කීක සත්ත්වක ස්කෙලිටන්ස් ඒවා මේවා තියෙනවා. කකුලෙක් ඉන්නවා. අන්න බැක්ටීරියාවක් තියෙනවා. එකේ ඕගන්ස් ගැන තියෙනවා ඉතින්. ගහක්. අපි මේක බලමු. මම මේකත් ඔයගොල්ලන්ට වෙන්න හිතන් හිටියේ. මේක තමයි ලස්සනම එක. දැනට. මේකේ වැඩේ කියන්නේ මෙයාගේ ඇස් වැඩ කරනවා. එයා අපි දිහා බලමු 3D model එක. පොඩ්ඩක් ඉන්න වෙන්නන්න. ඔන්න. ඔල්ලෙක්කක් දන්න එක හැරෙද්දි මගේ ඇස් ෆිල්ම් එක ගෙවුවා වගේ මම දැක්කා. බලමු. අපි බිග් ස්ක්‍රීන් එකට දාලා බලමු. කොහමද? ඒක ටික රියලිස්ටික් වගේ. මම හිතන්නේ මෙතන තියෙන බෙල්ලයි ඔළුව විතරයි. ඔයයි ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ ඉතින් ඒකේ ට්‍රාන්ස්ලේට් කරලා ඉංග්‍රීසි නම සර්ච් කරන්න ඕනේ. ඒකනේ අප පාට් එකක් විතර මෙතන තියෙන්නේ. මොනවද මෙතන තියෙන්නේ? චීක් බෝන්ස් එක මේවා ටික තියෙනවා. ආයිස් කොල්ලගේ කැලි කැලිත් තියෙනවා. ඒනවනේ ඇස් ගහනවා ඉතින්. තවමත් තියෙන්නේ. ඔන්න ඇහක් තියෙනවා. ඒක ස්ලයිඩ් කරපු එක. කපපු එක. බාගෙට. ඔන්න මෙතන ඉබි කටුවක් වගේ එකක් තියෙනවා. ඉබි කටුවක් තමයි. එක දේවල් තියෙනවා. අන්න දැක්කම මේ ඔයගොල්ලෝ දැක්කද දන්නේ නැහැ. මම පාස් වෙද්දි තිබ්බ මේ මොකද්ද DNA එක. ස්කෝල් එකක් හර්තලවයක් ආයේ පත්‍රයක ව්‍යුහය තියෙනවා. අර ඊට පල්ලේ වම් පැත්තේ වෘක්ක තියෙනවා. ඉතින් වගේ ගොඩක් දේවල් මේක බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. එක සත්තුන්ගේ ඇනටොමි ඒවා